බලමු. එකට බලමු. ඉතින් බලමු. මගේ ජීවිතේ මෙච්චර කාලයක් මට කියන්නේ නැතුව ප්‍රසන්ට් වෙලා මම පුදුම කරපු එකම කෙනා මගේ හස්බන්ඩ්. ඒත් පහෝන බ්‍රහස්පතින්දා මට පාර්සල් එකක් ඇවිත් ගෙදර කවුරුත් හිටියේ නැති නිසා නොටිෆිකේෂන් එක විතරක් දාලා ගිහලා තිබුණා. මට රීඩිලිවරි කරගන්න කියලා. ඉතින් මම ඊයේ හවසට ඒක ගන්න දාගත්තා. ඒත් මට මේක හරිම ප්‍රහෙලිකාවක්. මොකද මම මුකුත්ම ඕඩර් කරේ නැති නිසා. මම හිතුවේම හස්බන්ඩ් මට මොනවා හරි එවලා කියලා කියන්නේ නැතුව. ඉතින් පාර්සල් එක මගේ අතට ලැබුණට පස්සේ මට සෙන්ඩර්ගේ ඇඩ්‍රස් එක නැති නම ග්‍රන්ථ කියලා තිබුණේ. ඉතින් හරිම කුතුහලෙන් තමයි ඒක ඕපන් කරලා බැලුවේ. ඉතින් ඒක බලනකොට මට මාරම සතුටක් දැනුනේ. Facebook එක හරහා අඳුරගත්ත කවදාකවත් ඇහැට දැකලා නැති කාගේ කවුද කියන්න දන්නේ නැති නමුත් අපි අපේ අදහස් කමෙන්ට් වලින් වගේම මෙසේජ් හරහා බෙදාගෙන හිටිය රූපෙන් වගේම ලස්සන හිතකුත් තියෙන වත්සලා රණවීර අක්කා තමයි මේක ග්‍රන්ථ පේජ් එක හරහා මට එවලා තිබුණේ. ඉතින් අක්කේ ගොඩාක් ස්තුතියි මට මේ දුන්න තෑග්ගට. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි පොතක් තෑග්ගක් විදියට හම්බ වෙලා තියෙන්නේ. මම ඇත්තටම පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. මට මේක ගොඩාක් වටින ලස්සන තෑග්ගක් අක්කේ. ගොඩාක් ස්තුතියි.